අයිබෝන් හැමෝටම ඉතින් ඔන්න අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා මේ වගේ රසම රස ෆෘට් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි දැන් බලමු මේ කේක් එක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මුලින්ම මෙතන අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 250ක්, බටර් හෝ මාජරින් ග්‍රෑම් 250ක්, ඒ වගේම කේක් පිටි ග්‍රෑම් 250ක්, බිත්තර 250ක් ඕනි කිරලා ගන්න, නැත්නම් ලොකු බිත්තර 4ක් ගන්න. ඒ වගේම ෆෘට්ස් වලට මම අරගෙන තියෙනවා මුත්තර පළක්, සෙහෙන්නු කපාගත්ත කොළ පාට සහ රතු පාට චෙරි. ඒව නැත්නම් ආටිෆිෂල් චෙරි තියෙනවා, ඔයාට ඒව ගන්නත් පුළුවන්. වෙනිලා තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් විතර. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි දෙකකුත් අවශ්‍ය වෙනවා. මම මුලින්ම මාජරින් ටික මේ විදිහට බෝල් එකට දාගෙන සීනි ටික එකතු කරගන්නවා. ඔයාලා සීනි එකතු කරගනිද්දි මතක ඇතුව කැට පුංචි සීනි ගන්න. දැන් මම බීටර් එකේ ස්පීඩ් එක වැඩි කරලා හොඳට විනාඩි 15ක් විතර මේ දෙක හොඳට බීට් කරගන්නවා. ඒ වගේම බීට් කරගන්නකොට වටේට කෑවිලා තියෙන ටික සැරින් සැරේ එකතු කරගෙන බීට් කරන්න. එතකොට තමයි මුළු මිශ්‍රණයම එකම විදිහකට බීට් කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බීට් වෙච්ච නැති සීනි කැට වටේට ඉතුරු වෙන්න පුළුවන්. ඔන්න ඔයා මුලින්ම කේක් හදන කෙනෙක් නම් මගේ බටර් කේක් වීඩියෝ එකක් සහ චොක්ලට් කේක් වීඩියෝ එකක් channel එකේ දාලා ඇති. මම ඒ දෙකේ කාඩ් දෙකත් උඩින් දාන්නම්, ඒකත් බලන්න. ඉතින් විනාඩි 10ක් විතර බීට් කරනකොට දැන් මිශ්‍රණයේ වර්ණය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් සුදු පාට පැත්තට හැරලා තියෙන්නේ. තවත් විනාඩි 5ක් විතර හොඳට බීට් කරාට පස්සේ සීනි කැට 70ක් වගේ දිය වෙනවා. මේ තියෙන්නේ විනාඩි 15ක් හොඳින් බීට් කරගත්තට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මිශ්‍රණය තරමක් සුදු පැත්තට හැරලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් බිත්තර එක ගාන එකතු කරගෙන විනාඩි 2ක් විතර බීට් කරගන්න. එක බිත්තරක් එකතු කරාට පස්සේ විනාඩියක් 2ක් වගේ බීට් කරගන්න. ගොඩක් වෙලා බීට් කරන්න එපා. මම මේ පෙන්නන විදිහට බිත්තර එක බැගින් එකතු කරගෙන මේ විදිහට බීට් කරගන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. අනිත් අයටත් බලන්න share කරන්න. ඉතින් ඔයාලගේ වටිනා comment එකත් පහලින් සටහන් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් සහ යෝජනා ඒ වගේම තව අලුත් recipes ඔයාලා දැනගන්න ඕන ඒවා තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මේ තියෙන්නේ හරියටම බිත්තර 4ම එකතු කරගත්තට පස්සේ දැන් සීනි ටික 100ක් විතර දිය වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී වෙනලා තේ හැඳි දෙකක් එකතු කරගෙන නැවතත් මිශ්‍රණය විනාඩියක් විතර හොඳින් බීට් කරගන්නවා. ඊළඟට මම ගත්ත පෙටි 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙක මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මම බේකින් පවුඩර් සහ පිටි ටික හොඳින් මිශ්‍ර වෙන්න හොඳට හලා ගන්නවා. මේ තියෙන්නේ 3 පාරක් හලාගත්ත පිටි ටික. ඔන්න ඊගාවට මම කපාගත්ත ෆෘට්ස් වලට මේ පිටි වලින් තේ හැඳි දෙකක් විතර දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ විදිහට පිටි දාලා ෆෘට්ස් වලට හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි කේක් එක හදනකොට ෆෘට්ස් ටික යටට බහින්නේ. එහෙම නැතුව ෆෘට්ස් ටික විතරක් නිකම්ම මිශ්‍රණයට එකතු කරගත්තොත් එහෙම ඔයාගේ ෆෘට්ස් කෑලි ටික ඔක්කොම තැටියේ යටට බහිනවා. ඊළඟට මම මේ වගේ ස්ට්‍රේනර් එකක් භාවිතා කරලා අමතර පිටි ටික මේ විදිහට ඉවත් කරගන්නවා. මම දැන් හලාගත්ත පිටි ටික මේ විදිහට ටික ටික එකතු කරගෙන හැන්දෙන් කලවම් කරගන්නවා. අද ටිකක් රස්නේ දවසක් නිසා ඇස්ට්‍රා ටික පොඩ්ඩක් දිය වෙලා තියෙන්නේ. ඉතින් පොඩි ඔයිලි ගතියක් තිබුණා කියලා ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේ පෙන්නන විදිහට ඔය මිශ්‍රණය හදාගත්තොත් කේක් එක හරිම ලස්සනට රසට හදා ගන්න පුළුවන්.
මම දැන් අන්තිම පිටි ටිකත් මේ විදිහට එකතු කරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් තරමක් මිශ්‍රණය ඝන වෙලා තියෙන්නේ. ඉතින් අපේ බැටර් එක හරිම පදමට එන ගමන් තියෙන්නේ. පිටි ටික ඔක්කොම එකතු කරගෙන ඉවරනාට පස්සේ මම බීටරේ පාවිච්චි කරලා විනාඩි 2ක් විතර මිශ්‍රණය හොඳට බීට් කරගන්නවා. එතකොට තමයි මිශ්‍ර වෙලා නැති පිටි කැට කැට වගේ තියෙනවා නම් ඒවා දිය වෙලා හොඳින් මිශ්‍රණය අන්ඉවන් විදියට හදාගන්න පුළුවන්. මම දැන් බීට් කරගෙන ඉවරයි. ඊළඟට මම කරන්නේ කිරි ටික මේ විදිහට එකතු කරගන්න එක. ඉතින් මිශ්‍රණය ටිකක් දියාරු නිසා මම ගොඩක් කිරි එකතු කරගන්නේ නැහැ. කිරි මේස් හැඳි දෙකක් වගේ තමයි එකතු කරගත්තේ. ඔන්න දැන් අපේ කේක් බැටර් එක රෙඩි. ඉතින් අවසාන වශයෙන් මම ෆෘට්ස් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ෆෘට්ස් ටික එකතු කරගත්තට පස්සේ හැන්දකින් මේ විදියට කලවම් කරගන්න. ගොඩක් කලවම් කරන්න එපා, එහෙම වුණොත් ෆෘට්ස් ටික යටට පහිනවා. මෙන්න මේ විදියට ටික ටික තමයි ෆෘට්ස් ටික එකතු කරගන්න ඕනේ. එකවර එකතු කරගන්න එපා. අද මම කිලෝ එකක කේක් එකක් හදාගන්න යන නිසා කිලෝ එකේ තැටිය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට බටර් ටිකක් ගාලා ඊට පස්සේ ඔයිල් පේපර් එක දාගන්නවා. ඊළඟට ඔයාලට පුළුවන් හදාගත්ත කේක් බැටර් එක තැටියට දාගන්න. බැටර් එක කේක් තැටියට දාගත්තට පස්සේ එයා බබ්බල්ස් තියෙන ඒවා ඉවත් වෙන්න මේ විදිහට දෙතුන් පාරක් ටැප් කරගන්න.
ඉතින් මම මුලින්ම oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්නවා. දැන් මම උෂ්ණත්වය හදලා තියෙන්නේ සෙල්සියස් අංශක 180 විනාඩි 10කට. ඉතින් දැන් විනාඩි 10ක් හොඳට ප්‍රීහීට් වෙලා තියෙන oven එක. මම මේ වෙලාවේදී කේක් එක පරිස්සමට oven එකට දාගන්නවා. ඉතින් මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 45ක් බේක් වෙච්ච කේක් එක. සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් බේක් වෙච්ච එක. ඉතින් මේ පාන් හොඳට බේක් වෙලා තියෙනවා. ඒ වගේම කේක් එක හොඳට පිපිලා තියෙනවා. මම දැන් කේක් එක කූලින් රැක් එකකට දාලා පැයක් විතර හොඳට නිවෙන්න තියා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස ෆෘට් කේක් එක. ඔන්න දැන් ඉතින් රස බලන වෙලාවයි. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ඉතින් ආයෙත් දවසක රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලා ගෙදරට එන්නම්.